අපි අද බලමු 2026 අවුරුද්දේදී ඔයාට ගැළපෙනම Wi-Fi IP කැමරාවක් හොයාගන්න හැටි. ඉතින් ලෝකෙ මීට කලින් මේකට පාවිච්චි කරේ DVR පාවිච්චි කරලා hard disk එකක් පාවිච්චි කරලා manually wire ඇදලා setup කරලා තියෙන CCTV කැමරාව. ඒතකොට මෙන්න මේ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපිට පුළුවන් වෙනවා මේකෙන් යන්න නැතුව අපිටම තනියම setup කරලා Wi-Fi IP කැමරාවක් එහෙම නැත්නම් manually data connection එකකින් පාවිච්චි වෙන කැමරාවක් හදාගන්න. ඉතින් මේකෙදි සරලවම වෙන්නේ කැමරාවට මොකක් හරි network connection එකක් Wi-Fi හරි mobile data හරි connect වෙලා තියෙනකොට අපිට පුළුවන් ලෝකේ ඕනම තැනක ඉඳන් අපි මේ Wi-Fi කැමරාව හයි කරලා තියෙන තැන සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලන්න. සරලවම CCTV කැමරාවක වෙන වැඩේ මේකෙත් වෙනවා. එතකොට මේකෙදි කැමරා සර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඔයාගේ ගෙදර Wi-Fi router එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම Wi-Fi කැමරාවක් මාරක් මේක setup කරගන්න. ඔයාගේ ගෙදර Wi-Fi router එකක් නැත්නම් වාට පුළුවන් ඒකට මොබයිල් data වලින් වැඩ කරන කැමරාවක් හොයාගන්න. එතකොට අර දින් SIM එකක් දාලා ඒකට data reload කරාට පස්සේ වාට පුළුවන් ලෝකේ ඕනම තැන ඉඳන් ඔයාගේ ගෙදර ඒ හයි කරලා තියෙන තැන සිද්ධ වෙන දේවල් බලා ගන්න. මුලින්ම මම ඔයාලා කැමරා සම්බන්ධව නිතර අහන ප්‍රශ්න වගේකට උත්තර දීලා ඉන්නම්. ඔයාලට ඒක වැදගත් නැහැ කියලා හිතනවා නම් ඔයාලා බලන්න ටයිම් ස්ටෑම්ප් එකකින් මේක මගේ ඇරලා වීඩියෝ එකේ රිවිව් එකට යන්න. ඊළඟට වාට එන්න පුළුවන් ප්‍රශ්නේ තමයි මෙන්න මේ කැමරාව අපි කොහොමද සෙටප් කරගන්න අපි ගෙදර මේක හයි කරගන්නේ කොහොමද කියලා. ඒකට මේගොල්ලෝ ඇන වගේක් කියවලා තියෙනවා මේ ටූල් කිට් එකෙන් ඔයගලන්ට ඉන්නේ ඇන වගේ දේවල් බලා ගන්න පුළුවන් nut and bolts. එතකොට ඔයාට තියෙන්නේ ඔයාගේ අදාළ පසුබිමේ පොඩි හිල් හතරක් විදලා ඒවා දාලා ඔයාගේ කැමරාව හයි කරගන්න. මෙතනදී අපිට කනෙක්ට් කරන්න තියෙන්නේ කරන්ට් එක විතරයි. මොකද මේ අපි අනිත් එක සම්පූර්ණයෙන් වෙන්නේ මොබයිල් data ඉන්ටර්නෙට් එක Wi-Fi වගේ දේවල් හරහා තමයි මේ කැමරායි කමියුනිකේෂන් කටයුතු සිදුවෙන්නේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කැමරාව ළඟට කරන්ට් ලයින් එකක් ඔයාලට මේකට ඇද ගන්න වෙනවා. මොකද මේක නිකන් වැඩ කරන්නේ නැහැනේ. මේකට කරන්ට් එක ඕනේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ගෙදරින් මේකට කරන්ට් වයර් එකක් ඇද ගන්න. එතකොට ඔයාලට මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් මේකටම අනන්‍ය වෙච්ච ස්විච් එකක්. එතකොට ඔයාලට අකුණු ගන්න වගේ වෙලාවලදී මේක ඕෆ් කරලා තියන්න පුළුවන්. ඒක කැමරාව ආරක්ෂාවට වගේ හොඳයි. වෙළඳපොළ මිලත් එක ගත්තොත් මෙන්න මේ Wi-Fi කැමරාවක තියෙන මිල ගණන් අඩුයි මොබයිල් SIM එකක් එක්ක පාවිච්චි කරන කැමරාවකට වැඩිය. මොකද Wi-Fi කැමරාවකදී ඒගොල්ලන්ට SIM පෝට් එකක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම අපේ ගෙදර තියෙන Wi-Fi router එකෙන් තමයි ඒක වැඩ කරන්නේ. එතකොට මොබයිල් SIM එකක් දානකොට ඒගොල්ලන්ට තව අමතර cost එකක් ඇඩ් වෙනවා. ඒකින්ද මෙන්න මේ මොබයිල් SIM එකක් දාන එක කැමරාව ගණන් වැඩි මේ Wi-Fi ඒ වලට වඩා. ඒතකොට ගොඩක් මිනිස්සු මෙන්න මේ ගාන අඩු කරගන්නද මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේක මොබයිල් හොට්ස්පොට් වලින් කනෙක්ට් කරන්න යනවා. අර Wi-Fi කැමරාවක් ගෙනහල්ලා ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද මේ මොබයිල් හොට්ස්පොට් කියන එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක සහ සිග්නල් බෑන්ඩ්විඩ්ත් එක හැම වෙලේම අඩුයි Wi-Fi router එකකට සාපේක්ෂව. ඒකට මේකෙන් පාවිච්චි කරන්න ඕගොල්ලෝ Wi-Fi කැමරාවක් ගන්නවා මම නම් කියන්නේ ඕගොල්ලෝ SIM දාන කැමරාවම ගන්න කීයක් හරි වැඩියෙන් ගියත් කමන්නේ. ඒක තමයි ඕගොල්ලන්ට ගැලපෙන්නේ. ඉතින් කොහෙද මේ අපේ කැමරාවේ රෙකෝඩ් වෙන ඒවා ස්ටෝර් වෙන්නේ? අපි කැමරාවේ රෙකෝඩ් වෙන ඒවා අපිට ගන්න නම් ඒවා කොහේ හරි ස්ටෝර් වෙන්න ඕනේ. ඔන්ලයින් ඇක්සස් කරන එක හරි. උනාට මේක කොහේ හරි ස්ටෝර් වෙන්න ඕනේ අපිට ගන්න නම්. ඒකට මේකට මෙන්න මේ කැමරාස් වල එනවා ඉන්බිල්ට්ම මෙමරි කාඩ් දාන ස්ලොට් එකක්. අපිට ඒකට මෙමරි කාඩ් එකක් දාලා අපේ කැමරාවේ රෙකෝඩ් වෙන ඒවා අපිට සේව් කරලා තියාගන්න පුළුවන්. ඊට අමතරව තව මෙන්න මේ කැමරා හදන කට්ටිය මෙන්න මේ මැනුෆැක්චරර්ස්ලාගේ තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ක්ලවුඩ් රෙකෝඩින් එකක් බයි කරන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ක්ලවුඩ් රෙකෝඩින් එකක් මෙමරි කාඩ් එකක් දාන්න නැතුවම බලාගන්න. මේකෙදි ප්‍රධානතම අවශ්‍ය තමයි ඔයා හිතන්න හොරෙක් ඇවිල්ලා ඔයාගේ කැමරාව අරන් ගියා. කැමරාව අරන් ගියාට පස්සේ ඔයා ඒකට දාලා තියෙන මෙමරි කාඩ් එක යන්න ඔයාට ඒක ඇක්සස් කරන්න බෑ. මොකද මෙමරි කාඩ් එකක් දාලා තියෙනකොට අපි ඒක අදාළ වෙලාවේ ඔන්ලයින් තමයි ඒක ඇක්සස් කරන්නේ. එතකොට data connection එකක් නැත්තම් router කැමරාව router එකකට හරි mobile data වලින් හරි ඒක වැඩ කරන්නේ නැත්තම් අපිට මෙමරි කාඩ් එකේ තියෙනව ඇක්සස් කරන්න බෑ. ඒකට මේක ලොකුම අවාසියක් වෙනවා මෙන්න මේ මෙමරි කාඩ් දාන එක මේ ගොඩක් කට්ටිය පටලවාගෙන තියෙන දේ නම් මේක. ඒකට ඔයා cloud recording එක buy කරොත් එහෙම ඔයාට පුළුවන් ඒක ඔයාගේ කැමරාව ගලෝගෙන යන අන්තිම තත්පරය දක්වා ඔයාට වෙන දේවල් බලන්න. මෙමරි කාඩ් එකක් තිබුත් එහෙම අපිට කරන්න දෙයක් නැහැ. මොකද මෙමරි කාඩ් එකේ තියෙන දේවල් ගන්න නම් මේ කැමරාව හැම වෙලේම ඇක්ටිව් තියෙන්න ඕනේ. ඒකින්ද ඔයා මෙමරි කාඩ් එකක් දානවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා අනිවාර්යෙන් මේක කාටවත් අතපත ගන්න බැරි තැනකින් තියන්න ඕනේ කැමරාව සෙට් කරනකොට. මොකද නැත්තම් අර වගේ වැඩක් වෙන්න පුළුවන් ඔයා ක්ලවුඩ් රෙකෝඩින් එකක් පාවිච්චි කරන්නේ නැත්තම්. ඒකින්ද හොඳට මතක තියාගෙන මෙන්න මේ මෙමරි කාඩ් වැඩි කරන්න මේක
කාටවත් අල්ලන්න බැරි තැනකින් ගලවන්න බැරි තැනකින් හයි කරන්න වග බලා ගන්නවා. එතකොට තව ප්‍රශ්නයත්තයි මෙන්න මේ සමහර කැමරස් අපිට කෙලින්ම අපි කරන් ලයින්න එක කනෙක් කරන්න බෑ. මොකද ඒක තියෙන්නේ වෙනස්ම විදිහ පෝට් එකක්. අපිට ඒකට අවශ්‍යනවා මෙන්නමගේ පොඩි පව බොක්ස් එකක් පව පැක්ටක් වගේ දෙයක් මේක වෙළඳපොලේ රුපියල් 500 600 වගේ මුදලකට ගන්න පුළුවන්. සමහරලාට මේවා මැනුෆැක්චරර් එවන අවස්ථා තියෙනවා. මට අපිට හරියටම ෂුවර් කරන්න බෑ. හදිස්සියට ඔයාලට මේක ලැබුණ නැත්නම් ඔයාලට තියෙන්නේ හાર્ඩ්වෙයාර් එකකට හරි ගිහිල්ලා මේ වගේ පවර් බොක්ස් එකක් අරගන්න. මේගොල්ලෝ කිව්වට පස්සේ ඒක දෙනවා. මේකක් රුපියල් 500ක් 600ක් වගේ වෙන්නේ. ඒක අරගෙන ඒක ඇතුලේ තියෙනවා මේ අපි කැමරාවට ඒක කනෙක්ට් කරන්න පුළුවන් විදිහේ ජැක් එකක්. අපිට ඒකෙන් පුළුවන් කැමරාවට ඒක කනෙක්ට් කරගන්න. එතකොට තව ඔයගොල්ලෝ අහන තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොකද මේක අපිට කරන්ට් එක නැති වුණාට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. පුළුවන්. ඒ වුණාට එහෙම කරනවා නම් අපිට මේක ගන්න වෙනවා UPS එක තියෙන අර පවර් පැක් එකක්. මම අර කිව්වේ දැන් ඔයගොල්ලන්ට ගිහිල්ලා පවර් බොක්ස් එකක් ගන්න කියලා. අන්න ඒකෙම UPS එකක් තියෙන පවර් බොක්සස් තියෙනවා. මේක ගාණෙන් වැඩි. ඒ වුණාට ඔයගොල්ලන්ට කරන්ට් එක ගිය වෙලාවකුණත් කැමරාව පැය දෙක තුනක් වැඩ කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ UPS එකක් තියෙන පවර් බොක්ස් එකක් ගන්න. මේකක් මම හොයලා බැලුවා වෙළඳ පොලේ මේකක් රුපියල් 3000ක් 4000ක් වගේ ගාණක් වෙනවා. ප්‍රයිස් රේන්ජස් වෙනස් වෙන්න පුළුවන්. මේකක් අරගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරන්ට් එක ගියාමත් එක කැමරාවකට විතරයි මේක ගන්න. එක කැමරාවකට එක ගාණ මේව ගන්න ඕනේ. ඒවා ගන්නවනම් මේ කැමරාවට හයි ගන්නවනම් කැමරාවට මේවා එකක් ඕන වෙනවා. UPS ගන්නවනම් ඒක පවර් බොක්ස් එකත් එක්කම ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එකකට ඔයගලන්ට වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. ඊළඟට තව ප්ලස් පොයින්ට් එකක් තියෙනවා. ඕගොල්ලෝ මේ පවර් බොක්ස් එක අරන් මම අර කිව්ව රුපියල් 500කට 600 වගේ තියෙනවා කියලා. ඒ වගේ ඕන UPS එකත් එක්ක හරි නැතුව හරි ඔගොල්ලෝ මේ මොනවා හරි පවර් බොක්ස් එකක් පාවිච්චි කරනවා නම් මට හાર્ඩ්වෙයාර්ස් වලින් කිව්වා ඕගලන්ට අකුණු අවස්ථාවකදී මෙන්න මේ කැමරාවට කෙලින්ම අකුණක් වැදුනොත් එහෙම ඒ අකුණ අර පවර් බොක්ස් එක උරාගෙන අර අපි කැමරාව ආරක්ෂා කරන විදිහේ සිස්ටම් එකක් මේකේ තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ ලොකු ගාණක් වියදම් කරලා ගන්න කැමරාව ආරක්ෂා කරගන්න ඕන රුපියල් 500ක් 600ක් වගේ පොඩි ගාණක් වියදම් කරලා මෙන්න වගේ පවර් බොක්ස් එකක් දාගන්න පුළුවන්. ඒක කැමරාවේ ආරක්ෂාවට හොඳයි. අකුණක් ගැහුවොත් එමේ ඒක පිච්චිලා කැමරාව ආරක්ෂා වෙනවා කියලා තමයි හાર્ඩ්වෙයාර්ස් වලින් මට කිව්වේ. ඒක තව ප්ලස් පොයින්ට් එකක් ඔයගලන්ට. ඊළඟට දැන් මේ ටෙක්නොලොජියත් එක්කම මේක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ස්මාර්ට් කැමරාස් වල ඩුවල් ලෙන්සස් සහ ට්‍රිපල් ලෙන්සස් තියෙන කැමරා. මේකෙදි මම ඔයගලන්ට අද පෙන්නන ඔක්කොම කැමරාස් වල තියෙන්නේ එක ලෙන්ස් එකයි. ඒ කියන්නේ එක පැත්තකට විතරයි මේක වැඩ කර. ඒ කියන්නේ එක ලෙන්ස් එකයි තියෙන්නේ. ඒක ඕන පැත්තකට හරවන්න පුළුවන් එක වෙනම කතාවක්. ඒකට මේක එක ලෙන්ස් එකයි තියෙන්නේ. ඒකට දැන් වෙලද පුලේ තියෙනවා 2 ලෙන්සස් සහ 3 ලෙන්සස් තියෙන කැමරා. මිලින් අරවට සාපේක්ෂව 1 ලෙන්ස් කැමරා වලට සාපේක්ෂව වැඩි වෙනවා. මේකෙදි වෙන්නේ අර එක වෙලාවේ පැති 3ක් පැති 2ක් වගේ අපිට අවශ්‍ය දේ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තනිකරම 2 ලෙන්සස් කැමරා එකක් ගන්නවා කියන්නෙම වා කැමරාස් දෙකක් ගන්නවා වගේ සමානයි. මොකද මේ අපිට පුළුවන් එක කැමරාවෙම පැති දෙකක් එකවර රෙකෝඩ් කරගන්න. ඉතින් අද මම ඔයාලට කියන්න යන කැමරාස් 4ක් තියෙනවා. බ්‍රෑන්ඩ් 4ක්. මම මේ 4 පෞද්ගලිකව මගේ ගෙදර පාවිච්චි කරන කැමරාස්. එතකොට මෙන්න මේ කැමරාස් වල යූසර් එක්ස්පීරියන්ස් එක මම ඔයාලට කියන්නම්. එතකොට මං ගාව තියෙන වෙල්පුලේ ගන්න තියෙන ඝන අඩුම කැමරා එක තමයි මෙන්න මේක. බල්බ් කැමරා එකක්. මේක ඇත්තටම ගොඩක් කටට අයිඩෙන්ටිෆයි කරන්න බෑ මේක කැමරාවක් කියලා. අන්න ඒක තමයි මේකේ තියෙන ප්‍රධානතම වාසිය. මොකද මේක බල්බ් එකක වගේ හෝල්ඩර් එක තමයි මේක හයි කරන්නේ අපි. එතකොට මේක බල්බ් එකක් වගේම තමයි පේන්නේ මේ කැමරාව. හුරුබුටි ඉතාමත් පොඩි. ඒ වගේම මේකේ ගාණ මාරම අඩුයි. රුපියල් 2000කට වඩා අඩු ගාණකට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කැමරාව ඇත්තටම මරු. මේ මොකද මේකේ ගාණ අඩුනාට මේකේ ගොඩක් ඉන්බිට් ෆීචර්ස් තියෙනවා. මොකද 2-way talking තියෙනවා. ඒ කියන්නේ කැමරාව ඉස්සරහට කවුරුට ආවට පස්සේ අපිට පුළුවන් යත් එක්ක කතා කරන්න මෙන්න මේ කැමරාව හරහා. මේකේ තව තියෙනවා motion tracking, human tracking. ඊට පස්සේ alarm system එකක් තියෙනවා, live system එකක් තියෙනවා. මේක ඇත්තටම මාර වටින කැමරාව. මේ වගේ ගානකට මේක 360 view එකක් අපිට ගන්න පුළුවන්. මේ කැමරාව අපිට ඕන තැනට rotate කර කර බලන්න පුළුවන්. ඇත්තටම මේක ඔයාලට ගන්නවා නම් මේක ඔයාලට පටන් ගන්න පුළුවන් ලේසිම කැමරා එකක්. ඔයාලට දාලා බලන්න පුළුවන්. රුපියල් 2000කට වඩා අඩු මුදලක් වෙන්නේ. ඔයා එතකොට ගන්නකොට ඔයාලට කැමරාව තමයි මෙන්න මේ ගානට හම්බෙන්නේ. මොකද ඔයා මේක ගන්නවා නම් මෙමරි කාඩ් එකක් ඔයා වෙනම ගන්න ඕනේ. මේ ගානට හම්බෙන්නේ කැමරාව විතරයි. ඔයාට පුළුවන් ගන්නවා නම් 8GB නම් මෙමරි දාගන්න පුළුවන්. අර ඔයාට ඕන කාර්ය සීමාවත් එක්ක එක වෙනස් වෙනවා. ඔයා අරගෙන දාගෙන බලන්න. වාට ඕන කැපැසිටියකින් මෙමරි කාඩ් එකක් එකම ගන්න මේ කැමරාව විතරක් රුපියල් 2000කට වඩා අඩු මුදලකට ඔයාලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ මං ගාව ඊළඟට තියෙන කැමරාව තමයි
මෙන්න මේ කැමරාව මේ කැමරාව ගැන මගේ ලොක්කුම සැඩිස්ස ගන්නෑ මොකද මේ කැමරාය මේ මට පොඩි මේ එරස් වගේයක් ආවා මොන මේ කැමරා වැඩ ගන්නවා නාම මේක නම V380 සිගට කැමර එක මේක මට රුපියල් 4,000කට වගේ මුදකට තමයි ගන්න පුළුවන් වනේ මේක ෆීචර්ස් ගොඩක් තියෙනවා මේකේ මට ආපු ප්‍රධානතම ප්‍රශ්නය මේකේ මේ රෙකෝඩිං හරියට වෙන්න මේක මැනුවලි රෙකෝඩ් කරන්න වුණා මට කීප අවස්ථාවක් කියන්නේ මම බලනකොට රෙකෝඩ් වෙලා නැහැ උනාට මේක ලයිව් බලා ගන්න පුළුවන් අපිට ඔන්ලාග මම මේක මේ මක් කැමරාවට විතරක් ආපු එර එකක් දන්නේ කොහොම හරි මේකේ වගේ එර එකක් ආව උනාට ප්‍රශ්න නැහැ පාවිච්චි කරන්න පුළුවන් රෙකෝඩිං මේ වැඩ ගන්නවා ඔයාලට මම ලොකුට සැටිස්ෆයි නැහැ මේ කැමරාව ගැන ඊට තියෙන කැමරාවට මෙන්න මේ කැමරාව E6 ලගේ H3C කියන කැමරාව මේක ඇත්තටම මරු මේක ඩියුරබිලිටි අතින් අපි දන්නවා කැමරාවක් හොයන්නේ ගෙදරට වගේ බිස්නස් එකටනම් වා ඩියුරබිලිටි ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන හොඳම කැමරාව වර්ගය තමයි E6 කියන්නේ E6 කැමරාව මේකේ කැමරාස් කීපයක්ම තියෙනවා H3C H8C එතකොට මෙන්න මේ කැමරාව මේක ඇත්තටම බේසික් කැමරා එකක් අන්න මේක මාර්ම ඩියුරබිලිටි එකක් තියෙනවා මේකේ AI powered human shape detection එකක් තියෙනවා ඒ වගේම weather proof design එකක් තියෙනවා වැස්සට ප්‍රශ්නයක් නැහැ දුනාට වා මේ කවර්ඩ් වෙලා තියෙන තැනක හයි කරන්න Google Home Alexaත් එක්ක මේක වැඩ කරනවා ඇත්තට මේක මාර්ම කැමරා එකක් ඩියුරබිලිටි එක අතින් මාර්ම හොඳ කැමරා එකක් මේක මම අවුරුදු 3කට කාලයක සිට පාවිච්චි කරනවා මේකේ අර ඒ වුණාට අර මේ two way talking නැහැ එලාම් සිස්ටම් යන්න නැහැ ඒක තමයි මේකේ තියෙන අර අඩුම මේක ඒ කියන්නේ ෆීචර්ස් ඒ දෙක නැහැ උනාට මේක අනිත් හැම ෆීචර් එකක්ම තියෙනවා මාරම ඩියුරබල් කැමරා එකක් ඕනෙකට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක වෙළඳ පොලේ මම ගන්නකොට තිබ්බ ගාන 10000කට ආසන්න ගානක් වුණා මේ කැමරාව මේනකොට තත්ත්වය මේ වීඩියෝ බලනකොට ඒක කොහොම වෙයිද දන්නේ ඉතින් ඒක E6 මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මාරම හොඳ ක්වොලිටි කැමරා එකක් ඊට පස්සේ තියෙනවා අපේ වැඩකාරයා මේක තමයි හොඳම කැමරාව E6 H8C කියන කැමරාව මේ කැමරාවේ අර කියපු ඔක්කොම ෆීචර්ස් තියෙනවා මේක මාරම ඩියුරබිලිටි කැමරා එකක් ඩියුරබල් කැමරා එකක් මොකද මේකේ අර මං කියපු ඔක්කොම ෆීචර්ස් තියෙනවා මේකේ ඔයාලට HD full HD වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් ඒ වගේම මේකේ AI powered human detection තියෙනවා color night vision තියෙනවා two way talk තියෙනවා alarm system එකක් තියෙනවා night vision තියෙනවා ඒ වගේ මේක micro SD card support කරනවා ස්මාර්ට් ට්‍රැකින් තියෙන මේක ගොඩක් දේවල් තියෙනවා මේ කැමරාව මට ගන්නකොට උනා රුපියල් 15000කට ආසන්න මුදලක් දැන් ඒක ගාන මේ වීඩියෝ බලනකොට කීයද දන්නේ මේ ගණන් නිතර වෙනස් වෙනවා එතකොට මට මේක මාරිද රෙකමන්ඩ් කරන්න පුළුවන් කැමරාවක් කලින් කැමරාව වගේමයි මාර්ම ඩියුරබල් මේකත් මාරිද රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක මම අවුරුදු 3කට ආසන්න කාලයක් මේ කැමරාව පාවිච්චි කරනවා දැන් මං හිතන්නේ මේකේ ගාන රුපියල් 18000කට වගේ ආසන්න ගානක් රෙකමන්ඩ් කරන්න පුළුවන් කැමරා තුනම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ කැමරාව විතර පොඩි එරර් එකක් ආවා ඒ වුණාට ඒක මට විතරක් ආපු එකක් වෙන්න පුළුවන් මම දැක්ක මේකේ ගොඩක් පොසිටිව් කමෙන්ට්ස් තියෙනවා මේ කැමරාව V380 එතකොට මෙන්න මේ කැමරාස් අපිට පාවිච්චි කරන්න නම් අපි මොබයිල් ෆෝන් එකට අපි මේකට ඇප්ලිකේෂන්ස් දාගන්න ඕනේ මේ කැමරාවට නම් වෙනම ඇප්ලිකේෂන් එකක් තියෙනවා E6 කැමරාස් වල වෙනම ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේකට V380 කියලා වෙනම ඇප්ලිකේෂන් තියෙනවා ඔගොල්ලෝ ගන්නකොට ඔගොල්ලෝ එක බ්‍රෑන්ඩ් නේම් එකකින් ගත්තා නම් ඔයගලන්ට තනි ඇප් එකකින් මේක පර්සනලයිස් කරගන්න පුළුවන් මේ කැමරාස් එතකොට ඕවා තමයි අද අපි කතා කරපු කැමරාස් ඉතින් මම හිතනවා දැනගෙන නැති හිටි දෙයක් දැනගන්න නැති ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න කියලා මතක් කරනවා ඔයාලට තියෙන ප්‍රශ්න ඕන දෙයක් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යමු එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් මම